ඔයාට තියෙන්නේ ඩිසිප්ලින් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාට තියෙන්නේ හියුමන් ඔපරේටිං සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නයක්. ගොඩක් අයට සමහරු කියනවා ඔයා කන්සිස්ටන්ට් නෑ. ඔයා හරිම කම්මැලි කියලා. හැබැයි ඔයාලා දන්නවද මේකෙන් කියන්නේ ඔයා කම්මැලිවත් ඔයා කන්සිස්ටන්ට් නෑ කියලාවත් නෙමෙයි. මේකෙන් කියන්නේ ඔයාගේ ඔපරේටිං සිස්ටම් එක ඇතුලෙන්, ඔයාගේ ඇඟ ඇතුලෙන් ඔයාට මේ වෙන්න ඕන මනුස්සයා වෙන්න දෙන්නේ නෑ කියන එක. අන්න ඒක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. මොකද මම ගොඩක් කට්ටියව දැකලා තියෙනවා. ගොඩාක් අය මමත් ඉස්සර මේ වගේ ජනවාරි 1 වෙනිදාවක් ආපු ගමන් මම කරන්නේ පොතක් අරන් ලියනවා. මම මේ අවුරුද්ද ඇචීව් කරන්නේ මොන වගේද? මම මේ ෆිට්නස් ගෝල් එකට යනවා. මම මේක ඇචීව් කරනවා. මම මේ ඩිග්‍රී එක කරනවා. මම මෙන්න මේ විදිහට කන්ටෙන්ට්ස් පෝස්ට් කරනවා. මම මෙච්චර ෆලෝවර්ස්ලා ගානක් ගන්නවා කියලා. හැබැයි සති 2ක් යනවා 3ක් යනවා මාසයක් යනවා ආයෙමත් පරණ වර්ෂන් එකම තමයි. එහෙනම් ඒකයි මම කියන්නේ මම කවදාවත්ම විශ්වාස කරන්නේ නැහැ ඔයාලා මට කිව්වොත් ඔයාලට තියෙන කන්සිස්ටන්සි ප්‍රොබ්ලම් එකක් කියලා. ඇත්තටම කන්සිස්ටන්සි කියලා කියන්නේ personality trait එකක් නෙමෙයි. කන්සිස්ටන්සි එක කියලා කියන්නේ සිස්ටම් එකක්. ඉතින් මෙන්න මේ සිස්ටම් එක ඇඟ ඇතුලේ තියෙන ඔපරේටිං සිස්ටම් එකේ ප්‍රශ්නයක් නිසා තමයි අපිට කන්සිස්ටන්ට් වෙන්න බැරි වෙලා තියෙන්නේ. මොකද අපි ගෝල් එකක් ඇචීව් කරන්න කලින් ඒ ගෝල් එක ඇචීව් කරන්න පුළුවන් මිනිස්සෙක් වෙලා ඉන්න ඕනේ. මම දැන් ඉඳලා මේකට the capability consistency loop කියලා කියනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක පුරාවටම ඔයාට මගේ සිස්ටම් එක මම කොහොමද හදාගත්තේ කියලා දැනගන්න පුළුවන්. ඔයාලා අදම නම් මගේ YouTube channel එකට ආවේ මගේ YouTube videos බලන්නේ. Hi මම Dr. සෞන්දර්යා යෝගේශ්වරන්. මම තමයි Future by ITA campus එකේ founder. ඉතින් Future by ITA campus එක කියලා කියන්නේ ඔයාලට 2026න් පස්සේ එන 2030 2035 2045 අතර තියෙන AI economy එක ඇතුලේ capabilities එහෙම නැත්නම් අපි කියන ව්‍යවසායකත්වය, entrepreneurship, artificial intelligence, communication, strategic thinking, problem solving මේ වගේ හැම capability එකක්ම ඔයාට effectively හදාගන්න පුළුවන් ලංකාවේ එකම සහ හොඳම platform එක. ඉතින් ඔයාලා වැඩි විස්තර දැනගන්න www.ita.lk කියන අපේ website එකට හෝ අපේ YouTube එකට, TikTok එකට, Instagram එකට, Facebook එක check out කරලා බලන්න. ඉතින් දැන් අපි කතා කරමු මම කොහොමද මගේ system එක හදාගත්තේ, මගේ internal operating system එක මම හදාගත්තේ කියලා. දැනටත් මම ඒක grow කරගෙන යන ගමන් නමුත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ videos වල මම ගොඩාක් කියලා තියෙනවා. මම මොන වගේ පෞල් පරිසරයකින්ද එහෙම නැත්නම් මගේ අතීතය මොන වගේද කියලා මම කියලා තියෙනවා. ඉතින් මම ඇත්තටම කිව්වොත් බොහොම සාමාන්‍ය දෙමාපියෝ දෙදෙනෙක්ට ඉපදිච්ච දරුවෙක්. එතකොට මම new money කියන කැටගරි එකේ ඉන්නේ. old money කියන කැටගරි එකකින් එන කෙනෙක් නෙමෙයි. ඉතින් මම කොහොමද මට පොඩි කාලේ තිබ්බ financial traumas හැම දෙයක්ම නැති කරගෙන අද වෙනකොට මම දැන් මේ ඉන්න internal operating system එකට ඇවිල්ලා scalable දැනට සාර්ථක ව්‍යවසායකත්වය ඇතුලේ ව්‍යාපාර 3ක් විතර කරගෙන යන්නේ. ඉතින් මේකට මට උදව් වෙච්ච දේවල් ගැන තමයි අද මම කියන්න යන්නේ. පළවෙනිම දේ තමයි මම කතා කරන්න කැමති goal problem එක versus identity problem එක. goal problem එකක්ද අපිට තියෙන්නේ, identity problem එකක්ද අපිට තියෙන්නේ කියලා අඳුරා ගැනීම තමයි අපිට අවශ්‍ය පළවෙනිම දේ. උදාහරණයක් විදියට අපි හැමෝටම සාර්ථක වෙන්න අපි හැමෝටම goal එකක් තියෙනවා. අපි හැමෝටම මොන හරි දෙයක් ලබා ගන්න ඕනේ. හැබැයි අපි අහුවොත් ඔයාට මේ goal එක achieve කරගන්න ඔයාට මොන වගේ පුද්ගලයෙක් බවට පත් වුණොත්ද මේක කරගන්න පුළුවන් කියලා කාටවත් මං හිතන්නේ හරිම ඉක්මනට සාර්ථකව පිළිතුරක් දෙන්න පුළුවන් කියලා. මොකද කවදාවත්ම අපි ඒක ගැන හිතන්නේ නැහැ. අපි goal එක ගැන හිතුවට ඒ goal එක achieve කරගන්න අවශ්‍ය පුද්ගලයා වෙන අපි මොන වගේ පුද්ගලයෙක් වෙන්න ඕනද කියලා කවදාවත් අහන්නේ නැහැ. අන්න ඒක තමයි මම මගේ ජීවිතය ඇතුලේ මුලින්ම change කරපු දේ. මං හැමදාම පොඩි කාලේ ඉඳලා කිව්වා මට business එකක් කරන්න ඕනි කියලා. හැබැයි මම කවදාවත්ම business එකක් හැදුවේ නැහැ ඒ කාලේ. හේතුව මං හැමදාම achievement එක imagine කර හිටියා මිසක් මම මගේ internal nervous system එක මගේ operating system එක upgrade කළේ නැහැ. ඉතින් මම කරේ logos හැදුවා, business වලට නම් දැම්මා, YouTube videos බැලුවා, ඉගෙන ගත්තා. හැබැයි කවදාවත් මගේ අතින් business එකක් හැදුනේ නැහැ. නමුත් මං identity problem එකක් තියෙනවා කියලා අඳුරගත්ත දවසේ ඉඳලා මං අද වෙනකොට මං කිව්වා වගේ සාර්ථකව ව්‍යාපාර කීපයක් කරගෙන යනවා. ඉතින් ඒකට හේතු වෙලා තියෙන්නේ මගේ අනන්‍යතාවය මම වෙනස් කරගත්ත නිසා. උදාහරණයක් විදිහට මං අර ප්‍රශ්නම ගත්තොත් මම කලින් ඇහුවේ මට business එකක් කරන්න ඕනේ, ඒක කරන්නේ කොහොමද කියලා. හැබැයි දැන් ඊට පස්සේ මම ඇහුවේ සාර්ථක ව්‍යාපාරයක් build කරන්න නම් මම මොන වගේ පුද්ගලෙක් වෙන්න ඕනේද කියලා. එතකොට මම business එකක් analyze කරනවද? මම customers ලව analyze කරනවද? customers ලගේ psychology එක බලනවද? experiments කරනවද? මට rejections tolerance
ටොලරේට් කරන්න පුළුවන්ද? මෙන්න මේ දේවල් අහන විදිය සහ අහන ප්‍රශ්නය වෙනස් වුණත් එක්කම මට ස්කේලබල් බිස්නසස් හදන්න පුළුවන් වුණා. ඉතින් මං හිතනවා දැන් ඔයාලට මේක තේරෙනවා ඇති. අපි හැම වෙලාවෙම ඇචීව්මන්ට් එකට කලින් ඒක ඇචීව් කරගන්න යන අපි මොන වගේ වෙන්න ඕනේද කියලා හිතන්න ඕනේ. උදාහරණයක් විදියට ඔයා මිලියනර් කෙනෙක් වෙනවා නම් මිලියනර් කෙනෙක්ගේ Instagram ප්‍රොෆයිල් එකට ගිහිල්ලා එයාලගේ ලයිෆ් ස්ටයිල් එක කොපි කරන්න එපා. එයාලගේ හියුමන් ඔපරේටිං සිස්ටම් එක මොන වගේද වෙන්නේ? එයාලා කන්නේ කොහොමද? එයාලා කන්නේ මොනවද? එයාලා කොයි විදියටද හැම දෙයක්ම හැන්ඩල් කරන්නේ? එයාලා කොහොමද එයාලගේ බිස්නස් එකේ මොඩල් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ? මෙන්න මේ ඔපරේටිං සිස්ටම් එක ඉන්ස්ටෝල් කරගන්න. ඒක තමයි ඔයාට අවශ්‍ය තැනට ගෙනියන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක හරියට කරොත් තමයි ඔයාට කන්සිස්ටන්සි කියන දේ හදාගන්න පුළුවන් වෙන්නේ. දෙවැනි එක තමයි capability, identity and environment එක කියලා කියන්නේ. දැන් මම මුලින් කිව්වා මට තියෙන goal problem එකක්ද identity problem එකක්ද කියලා මම අඳුරගත්තා කියලා. ඒතර මම එතනදී දැනගත්තා මට තිබ්බේ identity එකේ අනන්‍යතාවයේ ප්‍රශ්නයක්. එහෙම නැතුව මට goal එකක් නැති ප්‍රශ්නයක් නෑ. සමහරුන්ට goal එකක්වත් නැති ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙනම් යාලා මුලින් goal එක හදාගන්න ඕනේ. ඊට පස්සේ තමයි identity එක හදාගන්න ඕනේ. ඉතින් කොහොම හරි මට තිබ්බේ identity එකේ ප්‍රශ්නයක් නිසා මම ඊට පස්සේ එතනදී හිතන්න ගත්තා හරි දැන් මට identity ප්‍රශ්නයක් තියෙනවානේ. මම කොහොමද මේ identity එක හදාගන්න ඕනේ කියලා. ඒක තමයි මම අද දෙවෙනි කරුණ විදිහට කතා කරන්නේ. identity එක හදාගන්න පුළුවන් හොඳම විදිය තමයි මම මේ ෆ්‍රේම්වර්ක් එකට කියනවා capability identity කියලා. capability identity කියලා කියන්නේ ඔයා යම් කිසි දෙයක් capably කරන්න උත්සාහ කරනවා නම් ඒක passively කරන්නවට වඩා ඒක කරන්න අවශ්‍ය ඔයාට තියෙන හැම capability එකක්ම ඔයාගේ ඇඟ ඇතුලේ හදාගන්න එක. උදාහරණයක් විදිහට ඔයාට මිලියනර් කෙනෙක් වෙන්න ඕන නම් මිලියනර් කෙනෙක් වෙන්න අවශ්‍ය පුද්ගලයෙක් වෙන එක සියලුම අංශ වලින් ඔයාගේ ලයිෆ් එකේ ඔයා අඳින විදියෙන්, කන විදියෙන්, බොන විදියෙන්, ෆිට්නස් වලින්, ඔයා හිතන විදියෙන්, නිදියන විදියෙන්, ඔයා ගන්න සප්ලිමන්ට්ස් වලින්, ඔයා ආශ්‍රය කරන මිනිස්සු මේ හැම දෙම වෙනස් කරලා ඔයාගේ ඇඟ ඇතුළට ඉන්ස්ටෝල් කරගන්න එකට තමයි capability identity කියලා කියන්නේ. මේ identity එක හරියට හදාගත්තට පස්සේ ඔයාගේ life එකේ ඔයාට පේන්නම ලොකු වෙනස්කම් සිද්ධ වෙන්න ගන්නවා. ඔයාගේ business එකේ වෙන්න පුළුවන්, ඔයාගේ family life එකේ වෙන්න පුළුවන්, relationships ඕන තැනක, ඔයාගේ අධ්‍යාපන ශාස්ත්‍රය හැම දෙයකින්ම ඔයාට වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් උදාහරණයක් විදිහට ඔයාට founder කෙනෙක් වෙන්න ඕන නම් මේ founder කියන title එක ගහගන්න කලින් ඔයා founder කෙනෙක් කොහොමද හිතන්නේ? founder කෙනෙක් කොයි විදිහටද uncertainty කියන දේ ටොලරේට් කරන්නේ? අවිනිශ්චිතතාවලට මුහුණ දෙන්නේ කොහොමද? මේ දේවල් ටික හරියට ඔයා ඉන්ස්ටෝල් කරගත්තේ නැත්නම් ඔයා ඒකට රෙඩි නැත්නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ITA කැම්පස් එක ඇතුලේ ඉගෙන ගන්න ගොඩාක් ෆවුන්ඩර්ස්ලා මේ වෙනකොට දැන් ෆවුන්ඩර්ස්ලා ඇක්ටිව්ලි 70ක් විතර 70 දෙනෙක් විතර අපිත් එක්ක පර්සනලි ගයිඩන්ස් යටතේ ඉගෙන ගන්නවා. ඉතින් මේ ඉගෙන ගන්නකොට මම එයාලව මුලින්ම බලනකොට මම දකින්න ලොකුම දේ තමයි එයාලට ස්ට්‍රැටජිස් නෙමෙයි මුලින්ම වැදගත් වෙන්නේ. එයාලගේ මේ හියුමන් ඔපරේටින් සිස්ටම් එක අප්ග්‍රේඩ් කරන එක තමයි අපිට කරන්න තියෙන ලොකුම දේ. උදාහරණයක් විදිහට එයාලා ෆවුන්ඩර් කියන ටයිටල් එක ගහගෙන මෙතනට ආවට එයාලා මුලින්ම කරන්න ඕනේ එයාලගේ ස්ලීප් ඩිප්‍රිවේෂන් එක නැති කරගන්න ඕනේ. එයාලා නිදා ගන්න ඕනේ හරියට. එයාලා හොඳ කෑම කන්න ඕනේ. එයාලගේ ෂුගර් ඉන්ටේක් එක අඩු කරන්න ඕනේ. එයාලා ෆිට්නස් හදා ගන්න ඕනේ. මේ capability wellness කියලා අපිට වෙනමම කොටසක් තියෙනවා මේ ෆවුන්ඩර්ස්ලට මේක කියලා දෙන්න. මොකද ඒක කියලා දීලා එයාලගේ ඔපරේටින් සිස්ටම් එක අප් කරාට පස්සේ තමයි එයාලට මේ ව්‍යවසායකත්වය ඇතුලේ තියෙන හැම ස්ට්‍රැටජි එකක්ම අපිට උගන්වන්න පුළුවන්කම තියෙන්නේ. මොකද අර දේවල් ටික නැතුව ස්ට්‍රැටජිස් ටික විතරක් උගන්වලා වලට සර්ටිෆිකේට් එකක් දීලා එළියට යවුවට වැඩක් නැහැ. ඔයාට මේක ඇචීව් කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්නේ නැහැ. හේතුව අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා ගෝල් එක ඇචීව් කරගන්න වර්ත් සුදුසු පුද්ගලයෙක් වෙන කලාවට කවදාවත් ඔයාට ඇචීව් කරගන්න ඕන ගෝල් එක ඇචීව් කරගන්න බෑ. ඉතින් තව උදාහරණයක් දුන්නොත් ඔයාට AI කියන එක ඔයාට ඉගෙන ගන්න ඕන නම් AI tools 100ක් ඉගෙන ගන්න කලින් AI augmented thinking හදාගන්න ඕනේ. AI කොහොමද use කරන්නේ? AI කොහොමද වැඩ කරන්නේ? AI වලින් හිතන්නේ කොහොමද? මෙන්න මේක ඔයාගේ ඇඟ ඇතුළට දාගන්න බැරි නම් ඔයා AI tools 100ක් ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඉතින් අන්න ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ ඉස්සරහට ඕන වෙන්නේ ඔයාගේ goal එක achieve කරන්න ඔයාට ඕන වෙන්නේ තවත් certificate එකක් නෙමෙයි. ඔයාට ඕන වෙන්නේ high capabilities. ඉතින් මේ දේවල් ටික හදාගන්නකොට ඔයාට ඉබේම ඔයාගේ goal එකට යන්න පුළුවන් වෙනවා. ඉතින් මම කිව්වා වගේ Future by ITA campus එක කියලා කියන්නේ ඔයාගේ life එක 360 angle එකකින් වෙනස් කරලා ඔයාට ඔයාගේ business එක ඔයාගේ life එක achieve කරගන්න උදව් කරන ලංකාවේ හොඳම තැන. Every decision has a potential exit. දැන් මම උදාහරණයක් විදිහට මට මේ content journey එක පටන් ගන්න ඕනකම තිබ්බ කාලේ මම ඇත්තටම හරිම බයයි. මට camera fear එකක් තිබ්බා. හැබැයි මට content වලින් ඉස්සරහට යන්න ඕනේ කියන එක මට desperately තිබුණා.
හැබැයි ඒක මට ඉන්ස්ටෝල් කරලා මේ වගේ තැනකට ගේන්න පුළුවන් වෙලා තියෙන්නෙම මම මේක කරන විදිය වෙනස් කරාට පස්සේ. ඒ කාලේ මම එදා දවසේ තිච්ච දේ ඒ වෙලාවේ රෙකෝඩ් කරලා ඒක මම මේ එඩිට් කරලා මම පෝස්ට් කරපු කල්චර් එකක් තමයි මම තිබ්බේ. හැබැයි මම content engine එකක් හදාගත්තා. දැන් මම ඒකට කියනවා content universe එකක් තියෙනවා කියලා මට. මේ content universes දෙකක් තියෙනවා. එකක් මගේ Future by ITA campus එකට, අනිත් එක මගේ personal brand එකට. ඉතින් මේ දෙකටම potentially මම content එක කරන්නේ මොන වගේ topic එකකින්ද? එතන මට topic bank එකක් තියෙනවා. මේකට script banks තියෙනවා potential. ඒ විතරක් නෙමෙයි ඒවට අවශ්‍ය hashtags, ඒ වගේම captions, මේ හැම දෙයක්ම මම වෙනමම මාස 3කට විතර generate කරලා වෙනමම තියාගෙන ඉන්නවා. ඒතර මගේ content team එකට හරි ලේසි. මගේ වීඩියෝ එක edit කරලා post කරනකොට එයාලට ඒකට අවශ්‍ය එක අරගෙන post කරන්න තමයි තියෙන්නේ. ඉතින් repurpose කරන්න පවා මට දැන් වෙනමම team එකක් ඉන්නවා. ඉතින් මේක මේ විදිහට හදාගත්තට පස්සේ තමයි මට content journey එකෙන් මට අවශ්‍ය potential outcome එක ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. තුන්වෙනි එක මම කියනවා decision tax කියලා. මේක මාර important දෙයක්. මේක ගැන කතා කරොත් ඔයාට එකම decision එක, ඔයාට විතරක් නෙමෙයි මටත්, එකම decision එක 5000 පාරක් විතර ගන්න සිද්ධ වෙනවානේ. අපි නිකන් එහෙම කියමුකෝ කතාවට. ඉතින් එකම decision එක සමහර වෙලාවට ගොඩාක් පාරක් අපිට ගන්න වෙනවා. මෙහෙම එකම decision එක ගොඩාක් පාරක් ගන්නකොට වෙන්නේ ඔයාගේ will power එක eventually collapse වෙලා යනවා. උදාහරණයක් විදිහට අද මම gym යනවාද? අද මම මොනවද කන්නේ? සහ අද මම content එකක් කරනවාද? අද මම book එකේ translation එකක් කරනවාද? අද මම business එක බලනවාද? අද මම මේ email එකට reply කරනවාද? මේ හැම දෙයක්ම එකම decision එක. ඔයා හැමදාම ගන්නවා එකම decision එක. ඉතින් මෙන්න මෙහෙම වෙනකොට ඔයාට එන්න ඔයාගේ තියෙන potential outcome එකේ quality එක අඩු වෙනවා. ඉතින් මං කියන්නේ ඒක මෝඩ වැඩක්. මොකද good systems always remove the repeated decisions. හැම වෙලාවෙම ඔයාගේ repeated වෙන decisions වලට system එකක් හදන්න. ඉතින් මං කලිනුත් මගේ videos වල කියලා තියෙනවා මාසෙට දෙපාරකට වඩා repeat වෙන හැම දෙයකටම system එකක් තියෙන්න ඕනි කියලා. ඉතින් මම ඒක ඔයාලට උදාහරණයකින් පැහැදිලි කරන්නම්. මම creator කෙනෙක් කියලා idea එකක් ගත්තොත්, එහෙම නැත්නම් මම creator කෙනෙක් වෙනවා සහ මං අද ඉඳලා creator කෙනෙක් කියන decision එක ගත්තොත් ආයෙක හෙටත් අහන්න එපා මම අද content එකක් කරනවද නැද්ද කියලා. ඔයාලට mood එකක් තිබ්බත්, ඔයාලට mood එකක් නැතත් ඒ decision එක ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. එතකොට ඔයාලට decisions ගන්න අවශ්‍ය නැහැ. මේ decision එකට tax එකක් අදින්නේ නැහැ අන්න එතකොට. ඒ විතරක් නෙමෙයි. ඔයා එකපාරක් අද මම creator කෙනෙක් වෙනවා කියන decision එක ගත්තට පස්සේ හෙට ඉඳලා system එකක් හදන්න. ඒක automatically repeat වෙනවා. ඔයාට අර මං කිව්වා වගේ මොන mood එක තිබ්බත් ඔයා අනිවාර්යෙන්ම මේක record කරනවා. record කරාට පස්සේ ඒක edit කරන්න කෙනෙක් ඉන්නවා. ඒ edit කරාට පස්සේ ඒක smoothly post කරන්න කට්ටිය ඉන්නවා. ඒකෙන් පස්සේ ඒක repurpose වෙනවා AI systems වලින්. මෙන්න මේ system එක automatically හැදුනාට පස්සේ eventually ඔයාට ඔයාගේ potential consistency කියන එකට බනින්න නැතුව outcome එකට යන්න පුළුවන් වෙනවා.